තමගෙදර දිසානායක නියෝජ්‍ය ඇමතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් ලැබෙනවා. මුලාසන ආරූඪ නියෝජ්‍යකාරක සභාපතිතුමීනි විස මද්‍රව්‍ය තුරන් කිරීම වෙනුවෙන් රටම එකට පෙළගස්සන මේ කාර්යයට අප සියලු දෙනාගේ සහයෝගය ලබා දිය යුතුයි කියන කාරණේ මූලික කරගෙන අද දවසේ පාර්ලිමේන්තුව තුළ මේ කෙරෙන සාකච්ඡාවට මේ දක්වා අපේ ගරු මන්ත්‍රීතුමන්ලා අදහස් ගණනාවක් ඉදිරිපත් කරනු ලැබුවා. අප සියලු දෙනා දන්නවා මේ මද්ද්‍රව්‍ය ජාවාරම සමග අත්‍යන්තයෙන් බැඳී තිබෙන කාරණාවන් ගණනාවක් තිබෙනවා. මේත් එක්ක ඊටාම සමීපව බැඳිලා තිබෙනවා සංවිධානාත්මක අපරාධ. ඒත් එක්කම ජාතික ආරක්ෂාව. ඒ වගේම මේ මද්ද්‍රව්‍ය ජාවාරම සමග අභියෝගයට ලක්වන අපේ අනාගත පරම්පරාව. සමස්තයක් ලෙස ගත්තොත් සමාජයේ දේහයටම බලපාන විශාල ප්‍රශ්නයක් බවට මේ ප්‍රශ්නේ පත් වෙලා තිබෙනවා. ඒ නිසාම තමයි අපි රජයක් හැටියට මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා රටම එකට තේමාව යටතේ රටේ සියලු තරාතිරම් වල පිරිස ඒකරාශී කිරීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙළ සකස් කරේ. මේ වෙනුවට ඒ වෙනුවෙන් අපි විධිමත් භාවයක් සහිතව මේ බිම්මට්ටමටම යා යුතු නිසා සකස් කරන ලද චක්‍රලේඛයක් හරහා 29යි 20යි 25 කියන චක්‍රලේඛය හරහා බිම්මට්ටම දක්වාම සංවිධාන සැලැස්මක් සකස් කරලා තිබෙනවා. ජාතික මට්ටමේ මෙහෙයුම් සභාවක්, දිස්ත්‍රික්ක මට්ටමේ මෙහෙයුම් සභාවක්, ඒ වගේම ප්‍රාදේශීය මට්ටමේ මෙහෙයුම් සභාවක් ගොඩනගලා මේ හරහා බිම්මට්ටම දක්වාම මේ විස මද්ද්‍රව්‍ය තුරන් කිරීම වෙනුවෙන් අවශ්‍ය කරන වැඩපිළිවෙල සූදානම් කරලා තිබෙනවා. ඒ නිසා මේ විස මද්ද්‍රව්‍ය සම්බන්ධ කාරණය කිසිවෙකුටත් ගැලවෙන්න බැරි, කිසිවෙකුටත් නොසලකා ඉන්න බැරි සමාජ ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. පහුගිය කාලය පුරාවට අපි දැක්ක දෙයක් තමයි විස මද්ද්‍රව්‍ය ජාවාරමක් හැටියට අපේ රටේ කිසිදු ගැටලුවකින් තොරව ව්‍යාප්ත වුණා. ඒ සඳහා මූලික වශයෙන් බලපෑව අපි කැමති වුණත් අකමැති වුණත් පිළිගත යුතුයි විශාල දේශපාලන රැකවරණයක් ලැබුණා. මද්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ දේශපාලන අධිකාරී විසින් රැක්කා. ඒක තමයි යථාර්ථය. අපි කාටත් මතකයි එක්තරා වෙලාවක අපේ රට මහා පරිමාණයෙන් මද්ද්‍රව්‍ය ගෙන්වන ජාවාරම්කාරයෙක් අපේ ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත්තට පස්සේ එවකට හිටිය රාජ්‍ය නායකයෙක් ගිහිල්ලා බදා ගන්නවා ඒ මද්ද්‍රව්‍ය ජාවාරමට හවුල් දේශපාලඥයා. රටේ නායකයාම ඒ විදිහට දේශපාලන අධිකාරිය රකින්නවා නම් ඒ රටක මද්ද්‍රව්‍ය උදුර තුරන් වෙයි කියලා අපිට තියෙන අපේක්ෂාව බලාපොරොත්තු කුමක්ද? ඉතිහාසයේ පුරා සිද්ධ වෙච්ච යථාර්ථය ඒක. අපි අත්දැකපු දේ ඒක. දේශපාලඥයෝ මැදිහත් වෙලා මද්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ ආරක්ෂා කළා. ඔවුන්ට රැකවරණය දුන්නා. දේශපාලඥයෝ ඔවුන්ගෙන් යැපුණා. ඒක තමයි කටුක යථාර්ථය ඒක. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් කිසිදු විටක දේශපාලන අධිකාරිණියේ රැකවරණයක් මේ මද්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් වෙනුවෙන් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට රැකවරණය ලැබෙන්නේ කාටද? මේ මද්ද්‍රව්‍ය ඌදුර පිටුදැකීම සඳහා මැදිහත් වෙන නිලධාරීන්ට. ඒ වෙනුවෙන් වැඩ කටයුතු කරන ආරක්ෂක අංශ වලට අන්න අපේ රැකවරණය ලැබෙනවා. ඒ අනුව තමයි මේ වෙන විට අපිට විශාල වශයෙන් මේ මද්ද්‍රව්‍ය ජාවාරමත් එක්ක සම්බන්ධ වෙච්ච
ජාවාරංකාරයොත් ඊට සම්බන්ධ වෙච්ච අයත් අත්අඩංගුවට ගන්න පුළුවන්කම තිබෙන්නේ. අපි දැක්ක අද උදේ වරුවේ අපිට ප්‍රවෘත්තියක්. ඒ ප්‍රවෘත්තිය තුලින් කියවුනේ මොකද්ද? මේ රටේ මේ ප්‍රධාන දේශපාලන ධාරාව නියෝජනය කරන පක්ෂයක ආසන සංවිධායකයෙක්. ඒ වගේම තවත් වෙලාවක මේ රටේ අධිකරණයේ වගකීම් දරපු අමාත්‍යවරයෙක්ගේ පුත්‍රයෙක් මේ මද්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වෙච්ච අයගෙන් අපේ ගරු ජනාධිපතිතුමා කිව්වා වගේ ඔවුන්ට යම් රැකවරණයක් ලබා දීම සඳහා උන් ආරක්ෂා කිරීම සඳහා කප්පන් ඉල්ලලා වැරදිකරු බවට පත් වෙනවා. හඬපටත් එක්කම දැන් කරුණු වාර්තා වෙලා තිබෙනවා. අද දවසේ අත්අඩංගුවට ගන්නවා. දැන් මේ වගේ සිද්ධීන් වෙනකොට අපේ ගරු විපක්ෂ නායකතුමා ශිෂ්ට සම්පන්න භාවය පිළිබඳව ප්‍රශ්න කරනවා. ඒ ශිෂ්ට සම්පන්න භාවය පිළිබඳව ඔවුන්ට ප්‍රශ්න කරන්නට තියෙන සදාචාරාත්මකයි විනාඩි 2ක කාලයක් තිබෙන්නේ ඔබ සදාචාරාත්මකයි. දැන් අපි දැක්කා මේ පෞගේ දවස් ටිකේ ඔවුන් හොඳටම කලබල වෙලා. මොකද දැන් ජාවාරංකාරයෝ අහු වෙනවා. ජාවාරංකාරයන්ගෙන් තොරතුරු එළියට එනවා. ඒ ජාවාරංකාරයන්ගෙන් තොරතුරු එළියට එනකොට බයටපත් වෙනවා මේ අය. ඒ නිසා තමයි අට්ටාල හදාගෙන උපවාස කරන්නේ. ඒ නිසා තමයි පාර්ලිමේන්තුවේ සභාව මැදට ඇවිල්ලා සෙන්කෝලේ උදුරන්න උත්සාහ කරන්නේ. මේ වගේ විප්‍රකාර වැඩ කරලා මේ අය බලාපොරොත්තු වෙනවා මේ තියෙන තත්ත්වය වෙනස් කරලා වෙනතකට අවධානය යොමු කරන්න. නමුත් අපි පැහැදිලිව ඒ සියලු දෙනාට කියනවා නීතිය මේ වෙලාවේ සියලු දෙනාට පොදුවේ ක්‍රියාත්මක වෙනවා කිසිදු ભેදයකින් තොරව. ඒ නිසා උන් බයටපත් වෙලා තිබෙනවා. ඒ නිසා විවිධ විප්‍රකාර වැඩ කරන්න පටන් අරන් තිබෙනවා. අපි විපක්ෂයේ මහත්තුරුන්ට කියන්නේ තව තවත් ඔබතුමාලාට බය වැඩි වෙයි. මොකද නීතිය හරියට ක්‍රියාත්මක වෙනකොට ඉදිරි කාලයේ තුල ඔය බොහෝ දෙනාට එහි වින්දිතයන් වෙන්නට එහෙමත් නැත්නම් එහි වැරදිකරුවන් බවට පත් වෙන්නට සිද්ධ වෙනවා. අවසාන වශයෙන් මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමීනි මට මේ සමාජ මාධ්‍ය පාවිච්චි කරනකොට හම්බුණා ලස්සන කවි පෙළක්. ඒ කවි පෙළේ තියෙනවා මෙහෙම: පෙළක් තැන්වල හොඳම දේවල් ළඟ තියෙද්දිත් මිස් වුණා, බුදුන් දැකලත් දේවදත්තට නිවන් යන්නට බැරි වුණා. දැන් මේ විපක්ෂයට වෙලා තියෙන තේක මේ තරම් යහපත් සමාජ වටපිටාවක් ගොඩනැගිලා තියෙන වෙලාවකත් ඔවුන්ට අඩුම තරමින් දේශපාලන කුහකත්වයේ පැත්තකින් තියලා මේ යහපත් දේ වෙනුවෙන් දායක වෙන්න බැරි නම්, මේ යහපත් දේ වෙනුවෙන් මැදිහත් වෙන්න බැරි නම් අන්න අර කවිය කිව්ව විදිහට බුදුන් දැකලා දේවදත්තට නිවන් යන්නට බැරි වුණා වගේ මේ විපක්ෂයටත් මේ සාධාරණත්වය යහපත එහෙමත් නැත්නම් මේ තිබෙන තත්ත්වයේ තේරුම් ගන්න බැරි වෙලා තිබෙනවා කියන කාරණේ මතක් කරමින් නිහඬ වෙනවා. බොහොමත් ස්තුතියි.